ඒ ගම්මන්පිල්ල මන්ත්‍රී හිටපු ඇමතිතුමා පාස්කු බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව එයා පොතක් නිකුත් කරලා එයා කිව්වා මේකේ මහමොලකරුවෙක් නෑ මේක සාරාන් මැෂින් වග කියන්න ඕනේ කියන එක. ඉතින් මම කිව්වා සාරාන් මැෂින් වග කියන්න ඕනේ කියන එක අපි ඔක්කොම දන්නවා. නමුත් සාරාන් මැෂින් මෙහෙ වූවයි කියන එක සාරාන් මැෂින් එක්ක සම්බන්ධකම් පැවැත්වපු යම් කොටසක් පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් හෙළිදරව් වෙලා තියෙනවා. දැන් මේ වාර්තාව කිව්වොත් එහෙම සියලු දෙනාට බලා ගන්න පුළුවන්. ඒවත් සුරේෂ් සලේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියන් සම්බන්ධව යම් යම් කරුණු හෙළිදරව් වෙලා තිබෙනවා. ඌ සාරාන්ගේ කණ්ඩායමත් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියන එක. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ මේ වර්තමාන ආණ්ඩුව සුරේෂ් සලේව අත්අඩංගුවට අරගෙන විමර්ශනය කරනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ සුරේෂ් සලේව විමර්ශනය කරනකොට ඇයි මේ සරත් වීරසේකරට වයර් මාරු වෙන්නේ කියලා. ඇයි මේ ගම්මන්පිල්ල මහත්මයා කලබල වෙන්නේ කියලා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා සරත් වීරසේකරට ක්‍රැක් කියන එක නම් පේනවා. මොකද ඕ කලින් මහමොලකරු කියලා කිව්වේ නව්ෆර් මවුලවි. එතකොට දැන් මොකද්ද මම දැක්කා මේ මගේ නම කියලා තියෙනවා කියලා. මට කියන්න තියෙන්නේ සරත් වීරසේකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට අවුරුදු 2කමාරක් මේ රටේ එයා පොලිස් ඇමතිවරයා ඇටියට බලේ හිටියා. එතකොට ඇයි එයා අපිව අත්අඩංගුවට ගත්තේ නැත්තේ? අපිට එහෙම සම්බන්ධකම් තිබුණා නම් අපි මේවට උදව් කරපු අය නම් එදා එයා පොලිස් ඇමති වෙලා ඉන්න කාලේ මාව අත්අඩංගුවට ගන්න තිබ්බානේ. අරගෙන විමර්ශනය කරන්න තිබුණානේ. එයා එතකොට අත්අඩංගුවට ගත්තේ ඉජාස් ඉස්බුල්ලාව, රිෂාඩ් බදුරුදීන්ව, අදත් සාලිව අරගෙන අන්තිමට ඒ මිනිස්සු නිදහසුත් වුණා මේ ඒවා බොරු චෝදනා කියලා. ඒ හින්දා දැන් මේ මහමොලකරු හොයාගෙන යන එකේදී ඒගොල්ලෝ ඔක්කොම බය වෙලා ඉන්නවයි කියන එක නම් පේන්න තියෙනවා. ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නවා. ඒ හින්දා මම ඒගොල්ලන්ට යෝජනා කරනවා සුරේෂ් සලේගේ ජනාධිපති කොමිසමට දීපු කට උත්තරේ කියවන්න. ඒ කට උත්තරේ කිව්වම සුරේෂ් සලේම හොඟක් දේවල් හෙළිදරව් කරලා තියෙනවා. ඉතින් මම ඒක පදනම් කරලා තමයි මම මේ කතා කරන්නේ. මම කියන්නේ නෑ සුරේෂ් සලේ මහමොලකරු කියලා. මම කියන්නේ මහමොලකරුවෙක් ඉන්නවා. ජාරාන්ගේ කණ්ඩායම මෙහෙවපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය ඉන්නවයි කියන එක දැන් ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේ කිව්වා. හමුදාවේ බුද්ධ්‍යංශයේ යම් කොටසක් සාරාන් එක්ක වැඩ කරයි කියලා හෙළිදරව් වෙලා තියෙනවයි කියන එක දැන් මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාත් පිළිගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඒ කාලේ සාරාන්ට අපි පඩි ගෙව්වත් කියලාත් කිව්වා. සාරාන්ගේ කණ්ඩායමට නේද? මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිගත්තානේ ඒක. ඒ හින්දා දැන් මේක විමර්ශනයට ලක්වන්න ඕනේ කියලා මම කියන්නේ සාරාන්ට උදව් කරපු සාරාන්ට අවශ්‍ය දේවල් කරලා දීපු කාගේ හරි ඕමනාවකට සාරාන් මේක කරගත්තා නම් ඒ උදව් කරපු කණ්ඩායම එළියේ රැඳී සිටීම අපේ රටේ ජාතික ආරක්ෂාවට හා අපේ රටේ ජාතික සමගියට තර්ජනයක්. ඒ කණ්ඩායම වහාම අත්අඩංගුවට අරගෙන නීතිය ඉස්සරහට ගේන්න ඕනේ. ඒක තමයි මගේ මතය. ඉතින් ඒ මතය මම කියන එක ගැන සරත් වීරසේකර කලබල වෙන්න ඕනේ නෑ. මම සරත් වීරසේකර සම්බන්ධයි කියලා මම කිව්වේ නෑනේ. හරි මම කවුරුත් සම්බන්ධයි කියලා කිව්වේ නෑ. මම කිව්වේ මේක විමර්ශනයට ලක් වෙන්න ඕනේ. මේ පරීක්ෂණ ඉදිරියට යන්න ඕනේ. සහරාන්ට උදව් කරපු කට්ටිය කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටිය නීතිය ඉදිරියට ගේන්න ඕනේ. ඒ හින්දා මට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා. ඕගොල්ලෝ දැන් නම් නිකන් දොඩවන්න එපා. එක එක වෙලාවට මිනිස්සු චූන් කරන්න අරයා සම්බන්ධයි මෙයා සම්බන්ධයි කියලා ඕගොල්ලෝ බලේ ඉන්න කාලේ හොඟක් අය අත්අඩංගුවට ගත්තානේ. ඒ අත්අඩංගුවට ගත්ත මිනිස්සු දැන් හැම එක්කෙනාම නිදහස් වෙලා තියෙන්නේ. ඒ හින්දා නැවත මේ රටේ මිනිස්සුන්ව අන්දන්න එපා. ඒ හින්දා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය අරහා මේ රටට විශාල අපරාධයක් වුණා. මේ රටට විශාල වන්දියක් අපිට ගෙවන්න ඕන. අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ මේක පිටිපස්සේ හිටපු කට්ටිය සහරාන්ට උදව් කරපු කට්ටිය ඒ කට්ටිය ගේන්න ඕනේ කියන. ඒක කීම වරදක් නෙමෙයි. නමුත් අපි ඒක කියනකොට මේ සරත් වීරසේකරලට රිදෙන්නේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. එයා මා සම්බන්ධ කරපු ප්‍රකාශයට නම් මම එයාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අනිවාර්යෙන්ම මම ඒක මගේ කීර්ති නාමයට හානි කරපු එක ගැන මම නීතිමය ක්‍රියාමාර්ග එයාට විරුද්ධව ගන්නවා. මට කියන්න තියෙන්නේ මට පේන හැටියට නම් එයාට දැන් ක්‍රැක් වෙලා වගේ තමයි පේන්නේ. එයා දන්නේ නැහැ කාගේ නම් එයා කියවනවද කියලා.